everyone. අද අපි කතා කරන්නේ කවුරුත්ම කතා කරේ නැති ස්පෙෂල් ට්‍රෙන්ඩ් එකක් ගැන. දැන් අපේ තියෙනවානේ ඔටෝමොබයිල් වල අලුත් ට්‍රෙන්ඩ්ස් තියෙනවා, ෆැෂන් වල ට්‍රෙන්ඩ්ස් තියෙනවා, කට්ටිය ෆුවල් වෙහිකල්ස් ඉඳලා චේන්ජ් වෙලා දිනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට. තිලංක මොකද හිතන්නේ ඒ අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන? මට හිතෙනවා එඩියුකේෂන් පැත්තේ ගත්තොත් එඩියුකේෂන් පැත්තේ මෙහෙමත් අලුත් ට්‍රෙන්ඩ්ස් වගේක් ඇවිල්ලා තිනවා. හැබැයි කවුරුත් ඒවා තාම අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ. දැන් ඉස්සර අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් 90s වල වගේ ගත්තොත් ගොඩක් කට්ටිය හැමෝම තීරණය කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම A levels පාස් වෙලා ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න ඕනේ කියන ට්‍රෙන්ඩ් එක තමයි තිබ්බේ. ඔව් ඒකනේ යාළුවගේ ඩ්‍රීම් එක. ඔව් ඒක තමයි ඩ්‍රීම් එක. ඊට පස්සේ සමහර කට්ටිය ගවර්න්මන්ට් යුනිවර්සිටි යනවට වඩා ප්‍රොෆෙෂනල් කෝසස් වලට මූව් වුණා. රයිට්? ඒ කාලයක් ආව ට්‍රෙන්ඩ් එක. සීමා චාර්ටර්ඩ් වගේ ප්‍රොෆෙෂනල් කෝසස් වලට මූව් වුණා. ඊට පස්සේ කරා කට්ටිය මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි යන ගමන් ප්‍රොෆෙෂනල් කෝසස් දෙකම කරගෙන ඉස්සරහට මූව් වෙච්ච ට්‍රෙන්ඩ් එකකුත් තිබ්බා. ඊට පස්සේ දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් යනවානේ. රයිට්? ප්‍රයිවට් යුනිවර්සිටිස් ආවට පස්සේ දැන් ගොඩක් කට්ටියට අර යාලා A levels වලට කරපු ස්ට්‍රීම් එක අදාළ වුණේ නැහැ. දැන් අපි අයිඩෙන්ටිෆයි කරගෙන නැතිම ට්‍රෙන්ඩ් එක තමයි non-commerce stream students ලා. other commerce stream students ලා business management degrees follow කරනවා. අපි හිතුවේ නැති වුණාට ඒක සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. ඔය classroom එකේ වුණත් ගොඩක් examples ඇතිනේ. අපි ඉස්සර සාමාන්‍යයෙන් ratio එකක් ගත්තොත් management degrees වල commerce A levels වලට කරපු students ලා තමයි ගොඩක් හිටියේ. right? දැන් ඒ වුණාට 50% වලටත් වඩා වැඩි වෙලා තියෙනවා non-commerce stream students ලා මේ management degrees වලට එන ප්‍රමාණය. right? ඒකට මොකක්ද අපි සාමාන්‍යයෙන් ඔයා හිතන විදිහට මොකක්ද හේතුව? ගොඩක් කට්ටිය හැබැයි දැන් මැනේජ්මන්ට් සයිඩ් එකට කොමර්ස් සයිඩ් එකට ගොඩක් කැමැත්තක්. ඒ කියන්නේ opportunities වැඩි job field එකේ. එතකොට ගොඩක් කට්ටිය entrepreneurs ලා වෙන්න decide කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සර dream එක කවුරු හරි හැමෝගෙම dream එක වෙන්නේ soon after the degree මෙහෙම මේ වගේ job එකකට යනවා කියන එක ඩ්‍රීම් එක. හැබැයි දැන් ගොඩක් කට්ටිය එකට qualifications හදාගෙන education background එක හදාගෙන මෙයාලා entrepreneurs ලා වෙන එක වැඩි වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ එක ඔප්ෂන් එකක් තමයි management degree එක select කරගන්න එක. එතකොට අර එකට A level stream එක අදාළ වෙන්නේ නැහැ. දැන් අපේ සිබා එකේ දැන් අපිට ඒක හොඳටම පේනවා. සිබා එකේ ඒක මේ දවස්වල වැඩිපුරම තියෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා non-commerce stream students. A levels commerce කරපු නැති කට්ටිය අපිත් එක්ක enroll වෙලා හරි ලස්සනට smoothly කරගෙන යනවා degree එක. ඔයත් ක්ලාස් එකට ගියාම ඔයාට උනත් දැන් අපි දෙන්නටම තේරෙනවා මාර ලොකු crowd එකක් ඉන්නවා. ඒ non-commerce stream students ලා මේ management degree එකට. ඒකට හරි ආසයි. ඔයාට මොකක්ද ඒක ගැන හිතෙන්නේ? මට නම් දැන් හිතෙන්නේ ගොඩක් අර මේ arts කොමර්ස් කරපු නැති කට්ටිය මේ මැනේජ්මන්ට් වලට ලොකු කැමැත්තක් දක්වන ගතිය තමයි මට නම් දැන් පේන්නේ. ඔව් ඒ කියන්නේ ඒකට ගොඩක්ම ලොකුම හේතු වෙලා තියෙන්නේ මෙයාලා හරි කැමති එයාලගම කියලා බිස්නස් එකක් පටන් ගන්න. right? entrepreneurship කියන එක සෑහෙනට improve වෙලා තියෙනවා. එතකොට එයාලා අර ඉස්සර දැන් අපි හැමතිස්සෙම වගේ බලන්නේ A levels කරා යුනිවර්සිටි ගියා job එකක් කරා. job එකක් කරා. හැබැයි දැන් කට්ටිය කැමති තමන්ගේම දෙයක් පටන් අරගෙන ඉස්සරහට යන්න. දැන් ගොඩක් කට්ටිය job එකක් කරත් part time හරි තමන්ගේම business එකක් develop කරගන්න තියෙන idea එක වැඩි. ඔව්. ඒතර ගොඩක් අපිට inquiries දෙන්නේ මෙන්න මේ category එකකින් management category එකකින් අපිට කොයි වගේ support එකක්ද හම්බෙන්නේ කියන එකත් එක්කනේ. එතකොට classrooms වලට ගියාම අපිට පේනවා ගොඩාක් students ලා ඉන්නවා arts එතකොට science technology පොඩි දෙයක් තියෙනවා. මට වෙලාවකට හිතෙනවා commerce students වලට වඩා අපේ management කරන එන කට්ටියගේ non commerce students ලගේ පොඩි අර confidence අඩු ගතියක් doubt එකක් තියෙනවා යාලට. ඒක හැබැයි first semester වගේ කට්ටියට තමයි මට පොඩක් පේන්නේ. මොකද හිතන්නේ ඔය ගැන? ඒ කියන්නේ මෙහෙමයි. දැන් එයාලා ආසයි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න ආසයි. ඒ ආසාව තියෙන හින්දානේ එන්නේ අපි ළඟට. ඇවිල්ලා එනකොට කොමර්ස් ස්ටුඩන්ට්ස් ලත් එක්කනේ දැන් මෙයාලා ඉගෙන ගන්න. දැන් අපිට 40% වගේ කොමර්ස් ස්ටුඩන්ට්ස් ලත් ඉන්නවා. රයිට්? එහෙම දැන් එයාලත් එක්ක ඉගෙන ගද්දි එයාලගේ කම්පිටිෂන් එක වැඩි. ඒ කියන්නේ එයාලා දැන් non-commerce stream දැන් හිතමු අපි ආර්ට් කරන ස්ටුඩන්ට් කෙනෙක් ආවා කියලා. එතකොට එයාට සමහරට මේ බේසික්ස් වලදී එයා දන්න දේවල් වලට වඩා අර කොමර්ස් කරලා ආව ස්ටුඩන්ට් හරිම confident. අනිත් දේවයන් ලේසි. උත්තර දෙනවා. එතකොට දැන් අර ආර්ට් කරපු එක්කනට හිතනවා අනේ මම මේ හරි එකද තෝරගෙන තියෙන්නේ.
ඒකට හරි සිලෙක්ෂන් එකක්ද මං කරේ මට මේක කන්ටිනියු කරන්න පුළුවන් වේද ස්පෙෂලි ෆයිනෑන්ෂල් accounting right ෆයිනෑන්ෂල් accounting වලට එද්දි ඒ කට්ටිය සෑහෙන mentally down වෙනවා first second මේ lessons වලදී මාර විදිහට යාලා mentally down වෙනවා මොකද කොමර්ස් කට්ටිය හොඳට perform කරනවා මෙයාලට සමහරලාට catch කරගන්න බැරි වෙනවා එනට මේ ටික දවසක් යද්දි කෝෂලා මට පේනවා එයාලගේ එක විසඳන හැබැයි ඒකට ටික දවසක් පොඩක් අල්ලගෙන ඉන්න අර මුල ටිකේ ඒගොල්ලන්ට අර බය තියෙනවා අර පොඩි බයක් තියෙනවා self doubt කියන එක යාලගොල්ලෝ සෑහෙන වැඩ තියෙනවා ඒකට හේතුව තමයි දැන් අපි ස්පෙෂලිම ගත්තොත් ආර්ට් ස්ටුඩන්ට් කෙනෙක් ආවොත් එයාලා සාමාන්‍යයෙන් ගොඩක්ම ફોකස් කරන්නේ ඒවල තියරිටිකල් සබ්ජෙක්ට්ස් නේ as example let's take history right history ගත්තොත් ගොඩක් තියෙන අපිට පාඩම් කරන්න right එනකොට අපි commerce management related subjects වලට එම ආවොත් අර අපිට concept theory කොහොනේ හැබැයි අපි ඒක apply කරන විදිහ තමයි ගොඩක් කතා කරන්නේ අපිට ඒ knowledge එක තියෙන්න ඕනේ right එතකොට ඒ කට්ටිය අර මේ management කරන්න ආවහම ඒක පොඩ්ඩක් අල්ලගන්න යාලට පොඩි කාලයක් යනවා හැබැයි ඉතින් semester ඒ කට්ටිය කොහොම හරි එක මේ achieve කරගන්න දැන් සමහරලාට ගත්තොත් එහෙම මේ මේ commerce students ලට වඩා non commerce students ලා perform කරන දැන් ඒ පාර financial accounting subject එකේ highest marks තියෙන්නේ A levels art කරපු student කෙනෙක්. ඉතින් එහෙම බැලුවම සමහරට commerce students ලා එයාලා මේක දන්නවා කියලා හිතලා සමහරට එයාලා පොඩ්ඩක් මේ පාඩම් කරන එක පොඩ්ඩක් අඩු කළාත් දන්නේ නැහැ. එනට දැන් අර කට්ටිය ඊට වඩා මේක අර ආසාවෙන් එයාලට ඉස්සරහා ගැන තියෙන ideas ඒ හැම දෙයක්ම අතර තියන්නේ. ඔව්. එතකොට ඒ කට්ටිය සෑහෙන ඉක්මනට මේකේ perform කරගෙන යනවා. අපි මම වගේ ප්‍රශ්නයක් අහුවත් ඊළඟ දැන් සිබා කැම්පස් එකට આવොත් එහෙම non commerce student කෙනෙක් කොහොමද සිබා එක help කරන්න student? ඔව් දැන් මට ගොඩක් හම්බෙලා තියෙන students ලා සමහර කට්ටිය ඉන්නවා first second lectures වලට ඇවිල්ලා කියනවා මැඩම් මට ටිකක් බයයි මට මේ සබ්ජෙක්ට් එක කරගන්න පුළුවන් වෙයි. right මට මේ management degree එක ඉස්සරහට කරගන්න පුළුවන් වෙයිද කියලා පොඩි යාළුවට පොඩි doubt එකක් තියෙනවා. දැන් සිබා එක ගත්තාම මේ සිබා එකේ අපිට සාමාන්‍යයෙන් අපි batch එකකට enroll කරන්නේ limited students. මොකද අපිට attention දෙන්න ඕන. ඔව් attention දෙන්න ඕන හින්දා. එතකොට අපිට මේ දැන් lecturer කෙනෙක් විදිහට උනත් අපිට අපේ ළමයා ගැන උනත් එයාගේ කන්ඩිෂන් එක එයාගේ කොහොමද මේ සම්බන්ධව සබ්ජෙක්ට් එක තියෙන දැන් තියෙන තත්ත්වේ knowledge එක මෙයාගේ capabilities මොනවද කියන එක අපි ටිකක් identify කරගන්නවා ළමයික interact කරලා. right ඒ හින්දා මම හිතුවා සිබා එක තමයි හොඳම තැන මේ non commerce stream student කෙනෙක්ට management degree එකක් කරනවා නම් එන්න තියෙන. මොකද ඒ වගේ support එකක් මම හිතන්නේ වෙන කොහෙන්වත් හම්බෙන්නේ කියලා. ඒකට අපි foundation එකත් ඒගොල්ලන්ට හදනවානේ. අපි intensive program එක දෙනවා. එතකොට commerce කරපු student කෙනෙක් සිංහල medium කළොත් එහෙම එයාලට පුළුවන් අපේ සිබා campus එකට ඇවිල්ලා ඒක English concepts වලට එක මේ එයාගේ knowledge එක හදාගෙන ඉස්සරහට යන්න. එයාට English අල්ලගන්න එක අමාරු නෑ. ඒ concept එක අපි intensive course එකේ ඒගොල්ලන්ගේ foundation එක හදනවා. හදලා තමයි අපි යාලා first semester එකේ ඒ main course එකට දාන්නේ. enroll කරගන්න. අපි ගත්තොත් එහෙම සිබා අපේ campus එකේ intensive program එකක් දෙනවා. එතකොට intensive program එකේ commerce කරපු students ලටත් ඒගොල්ලෝ සිංහල medium වලින් කරොත් එහෙම එයාලට පුළුවන් අපේ intensive course එකේ English terms වලින් ඒ ටික ඉස්සරහට කරගෙන යන්න. within 3 months ඒකට පුළුවන් අපි ඔක්කොම foundation එක අල්ලගන්න. program එකෙන් හදනවා. එතකොට අර non commerce students ලා බය වෙන්න දෙයක් නැහැ. එයාලටත් ඒ intensive course එක කරලා ඉවර වෙලා එයාලගේ first semester main course එකට join වෙන්න පුළුවන්. මොනවාද තිලංක අපේ තියෙන අනිත් එක තමයි දැන් අපේ රෙක්ටර්ස්ගේ concept එක හැමතිස්සෙම අපිට කියන lecturers විදිහට authentic concepts පාවිච්චි කරලා authenticate කරලා අපිට lectures කරන්න. authentic කියන්නේ එහෙම ලොකු අර rocket science නෙවෙයි. අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් අර ලොකු දැන් අපි financial accounting ගත්තත් complicated situation simplify කරලා මේ ළමයාගේ ඔළුවට දාන්න පුළුවන් විදිහට උගන්වන්න. apply කරන එක. right ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා හරි පොඩි දේවල් සමහරට ඒ කට්ටිය බය වෙලා හරි නිකන් අර ඒක කියෙව්වහම යාළුවා නිකන් ඒකේ ලොකු ගැඹුරු දෙයක් තියෙනවා වගේ යාළුවා හිතලා සමහරට ඒක යාළුවා කටපාඩම් කරන්න. ඇත්තටම මේ management degree එකේ එක දෙයක් තමයි මේ කටපාඩම් කරන එක එච්චර success නෑ. මොකද අපිට හැමතිස්සෙම තියෙන්නේ theory plus application. right ඒ හින්දා ඒ කටපාඩම් කරන එක success නැති හින්දා අර authentic concept එකට අපි lectures කරපුවාම
එයා සමහරලාට ස්ටුඩන්ට් ඒ වෙලාවෙදිම ක්ලාස් රූම් එකේ ඉන්නකොටම එයා ඒ කන්සෙප්ට් එක ඇබ්සෝබ් කරගෙන ඉවරයි. ඒක තමයි මම හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්න පුළුවන් ලොකුම ඔපචුනිටි එක chance එක. ඇත්තටම මම හැමතිස්සෙම ස්ටුඩන්ට්ස් ලාටත් කියන ඒ කට්ටිය හරි ලකි. ඔව්. නේද? ඒ කියන්නේ එච්චර මේ ඉන්ඩිවිජුවල් අටෙන්ෂන් එකක්. එතකොට එයාලට ඩවුට් එකක් තියෙනවා නම් ලෙක්චරර් ගෙන් අහන්න පුළුවන්. ඒ වගේම පියර් ටියුටර්ස්ලා ඉන්නවා. පියර් ටියුටර්ස්ලා ගෙන් අහන්න පුළුවන්. මොන හරි එයාලට තියෙන ඩවුට්ස් වැඩි නම් මොන හරි තැනක එයාලා බ්ලොක් වෙලා ඉන්නවා නම් එතකොට මේ හැම ඉෂුව එකක්ම එයාලා ස්මූත්ලි ක්ලියර් කරගෙන තමයි ඉස්සරහ ලෙසන්ස් වලට යන්නේ. එතකොට ඒ කියන්නේ දැන් ෆයිනෑන්ෂල් accounting ගත්තොත් ෆස්ට් සෙම් එක ඉවර වෙද්දී අර අපි කිව්වේ මුලදී කතා වුණේ කොන්ෆිඩන්ස් නැහැ කියලා බයක් තියෙනවා. කොන්ෆිඩන්ස් ඔව්. හැදෙන අන්තිමට එක. ඒක ලියර වුණාට පස්සේ එයා ඕකේ. එතකොට එයාත් අර කොමර්ස් ස්ටුඩන්ට් කෙනෙක් ගානට ඇවිල්ලා දැන් කියන්නේ ඊළඟ semester ඊළඟ සෙමස්ටර් එකේ නම් ඉක්වල් ලෙවල් එකකින් යන්න පුළුවන්. කොන්ෆිඩන්ස් හොඳටම තියෙනවා. දැන් අපි කිව්වේ සිබා කැම්පස් එකකින් මේ ඔව්. අපේ ස්ටුඩන්ට්ස් ලට හම්බෙන ඇඩ්වාන්ටේජස් නේ. ස්ටුඩන්ට් ගේ පැත්තෙන් මොනවද වෙන්න ඕන කියලා දවා හිතන්න. ඔව් දැන් සමහරවිට හිතන්න පුළුවන් මේ ටික ඇහුවට පස්සේ අපිට යන්න විතරයි තියෙන ලෙක්චර් එකට කොහොම හරි ඩිග්‍රී එක හම්බෙනවා. එහෙම හම්බෙන්නේ නැහැ. ඇත්තට දැන් ස්පෙෂලි non commerce ස්ටුඩන්ට් කෙනෙක් මැනේජ්මන්ට් ඩිග්‍රී එකට එනවා කියන්නේ සෑහෙන ඩෙඩිකේට් වෙන්න ඕන. right අපි ලෙක්චර් එකට ඇවිල්ලා සමහර ස්ටුඩන්ට්ස් ලාගේ කියන්නේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා A levels ඔය දැන් A levels කරලානේ එන්නේ. සමහර ටියුෂන් එකට ගිහිල්ලා අපි පොත වහලා ඊළඟ සතිය තමයි ආයෙ පොත අරින්නේ. හැබැයි මේ තැනදී මේ concept එක හරියන්නේ නැහැ. කියන්නේ අපි ලෙක්චර් එකේ කරන දේ ආය ආය ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. වැඩිපුර කාලයක් මේ සඳහා යොදවන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට කියන්න බෑ අපි කොච්චර උගන්නවුවත් කොච්චර රිසෝසස් අපි ළඟ තිබ්බත් මේක යට සක්සස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යාගේ ඩෙඩිකේෂන් එක හරියට වැදගත්. අනිවාර්යයෙන්ම attendance තියෙන්නත් ඕනේ. attendance maintain කරන්න ඕනේ. මොකද දැන් සමහර subjects තියෙනවා ඊට කලින් දවසේ lesson එක නැතුව ඊට පස්සේ එක තේරෙන්නේ නැහැ. right? ඒ හින්දා සාමාන්‍යයෙන් අපේ semester එකක් සති 15ක් නේ. ඒ දවස් 15 අනිවාර්යෙන් lectures ආවනම් අර ඔයාලගේ තියෙන dreams achieve කරගන්න එක එහෙම ලොකු අමාරු දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. උනන්දුව, කැපවීම ඒ ටික තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම achieve කරගත්ත කට්ටිය සෑහෙන ගොඩක් ඉන්නවා. අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් help එක අපි දෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලගේ කැපවීම උනන්දුව තියෙන්නම ඕනේ. ඔයාලගේ කැපවීමයි උනන්දුවයි එක්ක සිබා එකට ආවොත් අපි සෑහෙන ලොකු වැලියු එකක් ක්‍රියේට් කළා තමයි ඔයාලව ස්ටුඩන්ට් එළියට යන්නේ. යන්න. ඔයාගේ අයිඩියා එක මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න නම් එන්න තියෙන හොඳම තැන තමයි සිබා කැම්පස් එක.